ඔයාගේ මොලේ දේවල් මතක තියාගන්න විදිහටම අපි notes ලිව්වොත් කොහොමද? අන්න ඒකට use කරන technique එක තමයි mind maps. mind maps ඇත්තටම අඳින්නේ කොහොමද? mind map එකක් අඳින්න ඔයා මුලින්ම A4 sheet එකක් අරගෙන ඒක මැද central block එකක් ඇඳ ගන්නවා. ඒ කියන්නේ නිකන් කොටුවක් වගේ එකක් ඇඳගෙන lesson එකේ topic එක ලියා ගන්නවා. ඊට පස්සේ එතනින් ඊතල ටිකක් ගහලා branch out කරලා ඔයා මේ lesson එකේ sub topics ටික ලියා ගන්නවා. and sub topics ටිකෙන් branch out කරලා එතනින් එහාට ඊතල ටිකක් ගාලා sub topics යටතේ තියෙන details ටික ඔයා ලියා ගන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි mind map එකක් හදන්නේ. mind map එකක් ගොඩක් efficient වෙන්න හේතුව අපේ මොලෙත් information save කරගන්න එහෙමලු. අපි අලුතෙන් දෙයක් ඉගෙන ගත්ත ගමන් එයා already දන්න පරණ දෙයකට connection එකක් හදලා තමයිලු එයා ඒක මතක තියාගන්නේ. ඉතින් අපේ මොලේ විසින් දේවල් මතක තියාගන්න විදිහට exactly mirror කරපු technique එකක් තමයි mind maps. ඒ නිසා තමයි මේ technique එක ගොඩක් successful වෙන්නේ. ඉතින් මේ වගේ තවත් techniques ගැන දැනගන්න ඕනේ නම් අපේ WhatsApp channel එකට join වෙන්න. WhatsApp channel එකේ link එක අපේ bio එකේ දීලා තියෙනවා. එහෙනම් bye.